හයි යාළුවනේ ඉතින් මම අදත් වීඩියෝ එකක් අරන් ආවා ඩුබායි වල අයිස්ක්‍රීම්. අද ෆුල් මේ බෑග් එකේ තියෙන අයිස්ක්‍රීම්. මේ බෑග් එකේ තියෙන අයිස්ක්‍රීම් මගේ ෆ්‍රිජ් එකේ ඉදන හදාන්න. කොහොම හරි ඉඳ හදා ගන්න ඕනේ. හරි ඉතින් මම ඔයාලට දෙන්නම් අද ස්පෙෂල් අයිස්ක්‍රීම් ඔෆර් එකක් යනවා මේ එකේද නූන් එකේ. අනිත් එක අද අඟහරුවාද නූන් එකේ රැක් ක්‍රෙඩිට් කාඩ් වලට රැක් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් වලට 125ක් හම්බ වෙනවා අඟහරුවාද එක මාසෙකට එකයි මම හිතන්නේ හම්බෙන්නේ. මම අරන් තිබුණා. ඉතින් 75ක ගත්තොත් 125ක උගන්ට අඩු වෙනවා. මම 83ක අරගෙන දැන් මම ගෙව්වේ 62යි. 82 කරගෙන 62යි ගෙව්වේ. මෙන්න මේව තමයි. ගොඩක් ගණන් අයිස්ක්‍රීම් ටිකක් ඇවිල්ලා තිබ්බ අඩුවට ලොකු ඔෆර් එකක්. අයිස්ක්‍රීම් තමයි. අයිස්ක්‍රීම් is my favorite anyways. අන්න බලන්න මේ ෆ්‍රෝසා එක මිලිලිටර් 120 එක ඩිරාම් 1.80කට ඔය දැවිලා තිබ්බා. මම එකෙන් දෙකක් ගත්තා. මේ ෆ්‍රෝසා ඇවිල්ලා ෆ්‍රෙෂ් ඒවා බරකාටින් ගහන ෆ්‍රෙෂ් අයිස්ක්‍රීම්. මේවා ඒ කියන්නේ නෝමල් අර මේ කඩවල වගේ ඒවා නෙවෙයි ෆ්‍රෙෂ් විදියට ගහන ඒවා. මේ තියෙන්නේ ඒවා. මේකත් ගත්තා. මේක 1.80කට දුක දැවිලා තිබ්බා. 1.20කට දුක ඇවිල්ලා තිබ්බා. මේක එක්ස්පයර් තියෙනවා. මේක මම ගිය ශ්‍රී ලංකාවට ළමයිට ගෙනහිල්ලා බෙදුවා අනුරාධපුරේ ගිහිල්ලා. මේකෙන් දෙක තුනක්ම ගත්තා. ගිය සැරේ නම් මේ සැරේ නම් එකයි ගන්න දුන්නේ. ඒ කියන්නේ ඒකේ ලිමිට් තියෙනවා. ඔෆර්ස් ආවම එක જાතියකින් එක ගානේ වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් නූන් එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නනේ මට තියෙනවායි කියලා නූන් 1 මම ඇක්ටිවේට් කළා මාසෙට 16ක් ගෙවනවා කියලා. ඒක නිසා ඒගොල්ලෝ ෆ්‍රී ඩෙලිවරි දෙනවා. ඩිරාම් 30කට වැඩිය ගත්තා නම් දැන් මේක මම 30කට වැඩිය 70 ගානක ගත්තේ. 80 ගානක ගත්තේ මේ මට අතන 125 අඩු කරගන්න ඕන නිසා රැක් එකේ කාඩ් එකකින්. ඉතින් මං ගෙව්වේ ඔක්කොටම 62යි. මම පිළිවෙලට මේ තියනවා මේ ෆ්‍රෝස් අයිස්ක්‍රීම් දෙක 120 ml එකක් 180 ගානේ මම දෙකක් ගත්තා චොක්ලට් මේ දෙක. අනිත් එක මේ ක්වොලිටි එක මේක මේ කුල්ෆි අංජීර් කුල්ෆි අයිස්ක්‍රීම් ඒක හරි රසයි කුල්ෆි. මේක මේ අද රුපියල් ඩිරාම් 5කට විතර ඇවිල්ලා තිබ්බේ. මේක මිලිලිටර් 500. ඒතකොට මේ 1 ස්ටාර්ටර් මේකේ ගහලා තිබ්බේ ගාන ඩිරාම් 40ක් කියලා 41 මට ඩිරාම් 8කට හම්බුණා. 180ක ඔෆර් එකක්. ඒකෙන් මං ජාති තුනෙන්ම තුනක් ගත්තා. මේ තියෙන one that started it all BMD ice cream. මේක නිකන් වයිරල් ගිය ice cream එකක්. මේකත් මේ BMD එකෙන්මයි. මේ bake my day BMD මේක චොක්ලට් එක මේ දෙක කොහොමද දන්නේ චොක්ලට් එක තමයි ගන්න ගියේ මට 62 හදා ගන්න අනිත් එක මේ ඔෆ් එකයි හම්බෙන්නේ නිසා මම ගත්ත දෙකම තුනම 8 මිලිලිටර් 500ක්. එතකොට මේකත් ෆ්‍රෝසා එකෙන් මේක salted caramel salted එකකුයි cookie එකකුයි. මම සාමාන්‍ය salted caramel නම් ආස නැහැ. ඒ වුණාට මම මේක මේ දිරම් 5කට හම්බෙච්ච නිසා ගත්ත නැත්නම් ගණන් එකක් ෆ්‍රෝසා මේ trophy treat sea salt vanilla with cookies. මම sea salt ආසන්නේ vanilla ආසන්නේ cookies ආසයි. අන්තික ඔෆර් එක නිසා ගත්තා. කාලා බලන්න මේක කාලම නැති නිසා. එතකොට මේක ඇත්තෙන් මෙන්න මේ බරකාත් popsicles ඇවිල්ලා තියෙනවා juice pops oranges. එක 4ක් මේක මම ගත්තේ මම හිතන්නේ මේක 8ක් දෝහෙද. ඩිරාම් 8ක් හරි 7ක් හරි. ඔන්න ඔහම ගන්න. කොහොම හරි ගොඩක් අඩුයි සාපේක්ෂව වෙනද ගණන් වලට වැඩිය ඔරිජිනල් ප්‍රයිස් එකට වැඩිය අඩුයි. මෙන්න මේකත් මම ගත්තා. මේකත් 8ක්. මේකත් 8ක් ගානක්. 8ක්ද 9ක්ද මන්ද. කොහොම හරි මට සීරීස් 5කින් අඩු වෙනවනේ කොහොමද? මේ හැම එකෙම එතකොට මම ගත්තා. මේක නම් හරිම ලාභයි. මේක දිනම් 5ක් විතර මට උනේ. මේක ට්විස්ටර් එක. මේකත් මේ සෝබෙට් එකක්. මේ මැංගෝයි ඔරෙන්ජුයි. මෙන්න මේකත් ගත්තා මම හිතන්නේ දිනම් 9ක් මේක. ඔයගොල්ලෝ ඔන්ලයින් එකෙන් බලනවා මට මතක විදිහට මම මේ කියන්නේ හරිම අඩුයි දිරාම් 10කට අඩුයි හැම එකම. මේකත් දිරාම් 8ක්. පීටර්ස් මේ වොෆල් අයිස්ක්‍රීම් මේ පිටිපස්සේ චොක්ලට්වත් වේවි කියලා තමයි මම හිතලා ගත්තේ. අන්තික අර වගේ 75 ගන්න නිසා මේ ඔක්කොම අයිස්ක්‍රීම් දැන් මම හොයා ගන්න ඕනේ ක්‍රමයක් මගේ ෆ්‍රිජ් එකට මේ ටික දාන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේක අද තියෙන්නේ අද සැප්තැම්බර් 28 ice cream day. Guys, enjoy. Don't forget to buy.